සොබාදම් මෑණියන් අපිට ලබා දුණු වටිනාම දායාදය තමයි මේ S2. ඉතින් මේ S2කින් අපි ලෝකේ බොහෝ දේවල් දකිනවා. නමුත් පියවි ඇසින් අපිට හැමදේම දකින්නට සමහර විට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි දකින හැම දෙයක්ම හැම වයසකදීම එක විදිහට පැහැදිලිව දකින්නටත් අපිට අවකාශ නැහැ. ඒ හේතුව නිසා අපි કૃතිමව යම් යම් ක්‍රමවේදයන් භාවිතා කරනවා ලෝකයේ තියෙන හැම දෙයක්ම දැක ගන්නට. ඒ සඳහා අපි විවිධ උපකරණත් භාවිතා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ප්‍රකාශ උපකරණ. ඉතින් මේ මාතෘකාව ඔස්සේ අපි බොහෝ කරුණු ඔබට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබ දැනුවත් කරන්න සූදානම්ව ඉන්නවා. ප්‍රවීණ විද්‍යා ආචාර්යනී වසන්තා මානෙල් ගුරුතුමිය, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යා ආචාර්යනී චාන්දනී පෙරේරා ගුරු මහත්මිය. අපි ඔබ දෙදෙනාම බොහොමත්ම ආදරෙන් අද දවසේදී පිළිගන්නවා. ඉතින් දැන් අපි දුටුව රූපරාමු පෙළත් එක්කම අද දවසේ පාඩම පිළිබඳව අපි පැහැදිලි කිරීමක් ලබා ගන්නට ඕනේ. මම මුලින්ම වසන්තා ගුරුතුමියගෙන් දැනගන්න කැමතියි අපි ප්‍රකාශ උපකරණ පිළිබඳව කතා කරන්නේ. අපි දුටුව මේ රූපරාමු පෙළ කොහොමද ඒ සඳහා සම්බන්ධ කරලා අද දවසේදී හැඳින්වීමක් ලබා ගන්නේ? ඔව්. දැන් යශෝමි අපිට පැහැදිලි අපේ මේ පරිසරයේ අපේ පියවිය හැට පෙනෙන දේවල් වගේම පියවිය හැට නොපෙනෙන දේවලුත් ගොඩක් තියෙනවායි කියන එක. අපි චුට්ටක් හිතුවොත් මේ පියවිය හැට පෙනෙන්නේ නැත්තම් අපි කොහොමද දන්නේ මෙහෙම පියවිය හැට නොපෙනෙන දේවල් තියෙනවා කියලා? ඒකට හේතුව තමයි අපි මේ වන විට විද්‍යාඥයන් විසින් නිපදවන ලද එවැනි දේවල් බලාගත හැකි උපකරණ පරිහරණය කරන නිසා තමයි අපි දැන් අද වන විට දන්නේ අපේ පියවිය හැට නොපෙනෙන දේවලුත් තියෙන බව පරිසරයේ. ඉතින් එහෙමනම් මේ පියවිය හැට පේන්නේ නැති වෙන්න විවිධ හේතු තියෙනවා. සමහර වෙලාවට කුඩා වැඩි නිසා, සමහර වෙලාවට ඈත වැඩි නිසා මේ වගේ නොයෙකුත් හේතු මත පියවිය හැට නොපෙනෙනකොට ඒ හේතු වලට සරිලන විදිහට හදපු විවිධ උපකරණ තියෙනවා. දැන් එවැනි උපකරණ පෙළක් තමයි ඔබ ඔය රූපරාමු පෙළේ දැක්කේ. ඉතින් ඒ නිසා අපි බලමු දැන් පොඩ්ඩක් මේවා ගැන එකින් එක ගත්තොත් අපි පළමුවෙන්ම දුටුවා අපිට පියවිය හැට පෙනෙනවා. නමුත් ඊටාම පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඊටාම සවිස්තරාත්මකව දැක බලා ගන්න ඕන වුණාම අපි මෙන්න මේ වගේ අත්කාචයක් පාවිච්චි කරනවා. එමනම් මේ එක උපකරණයක් අපිට පියවිය හැට පැහැදිලිව නොපෙනෙන දේ බලා ගැනීමට උපකාර වෙන. දැන් තව අවස්ථාවක් අපි ගත්තොත් සමහර දේවල් තියෙනවා. දැන් ඔය ඔබ දකින්නෙත් ඒ වගේම පියවිය හැට පැහැදිලිව නොපෙනෙන නිසා අත්කාචයකින් එය නරඹන අවස්ථාවක්. හොඳයි දැන් අපි බලමු පියවිය හැට කොහෙත්ම නොපෙනෙන දේවල් බලා ගන්නත් අපිට උපකරණ තියෙනවා. මම හිතන්නේ මේ දුවල පුතාලා දැනටම දන්නවා ඔබ පන්තියේ විද්‍යාගාරයේ දකිනවා. අන්වීක්ෂය. මේක සංයුක්ත අන්වීක්ෂයක්. අපිට කුඩා දේවල් විශාල කරලා පෙන්වන දෙයට අපි කොහොමද කියන්නේ අන්වීක්ෂය. එහෙමනම් අත්කාචය බොහොම සරල මට්ටමේ නිසා අපි ඒකට සරල අන්වීක්ෂය කියනවා. මේකට අපි සංයුක්ත අන්වීක්ෂය කියලා කියනවා. දැන් සංයුක්ත අන්වීක්ෂයක් අපි පාවිච්චි කරන්නේ කොහෙත්ම පියවිය හැට පේන්නේ නැති දෙයක් අපිට බලා ගන්න. දැන් අපි සමහරලාට ඔබට දකින්න පුළුවන් වෙයි ඔය ශාක පටකවල තියෙන සවිස්තරාත්මක සෛල වර්ග අපි බලන්න ගන්නවා. ඒ වගේම නොයෙකුත් ඔය ශුද්‍ර ජීවීන් බලන්න ගන්නවා. මේ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා සංයුක්ත අන්වීක්ෂය. දැන් තව සමහර වෙලාවට අපිට පියවිය හැට පේන්නේ නැත්තේ වස්තුව කුඩා වැඩි හින්දා නෙමෙයි. වස්තුව දුර වැඩි නිසා. දුර වැඩි නිසා අපිට පේන්නේ නැහැ. අපිට එතකොට සිදු වෙනවා මේ දේ ලං කරලා අපි අසලට දර්ශනය ගෙනල්ලා ප්‍රතිබිම්බය ගෙනල්ලා ඒක සවිස්තරාත්මකව දැක බලා ගන්න. ඉතින් එවැනි අවස්ථාවක් තමයි දැන් ඔය ඔබ දකින්නේ දුරේක්ෂය. ඉතින් මේ දුරේක්ෂයකින් පුළුවන් වෙන්නේ අපිට ඈත තියෙන වස්තු ලං කරලා අපිට පියවිය හැට ඈත තියෙන හින්දා කුඩාවට පේනවා. ඒක ලං කරලා විශාලව බලා ගන්න තමයි දුරේක්ෂයකින් පුළුවන් වෙන්නේ. දැන් මේ කියනකොට මම හිතන්නේ මේ දුවල පුතලට මතක් වෙනවා ඇති අපිට දුරේක්ෂය විතරක් නෙවෙයි ඈත තියෙන වස්තු අපි බලන තව අවස්ථාවක් තියෙනවා. දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවක් නරඹනකොට එතකොට කොහේ හරි චාරිකාවක් ගියාම හොඳ කඳුකර දර්ශනයක් නරඹන්න අපි පාවිච්චි කරනවා ප්‍රිස්ම දෙනිතිය. දැන් ප්‍රිස්ම දෙනිතියට සාමාන්‍යයෙන් මේ අපි නිකන් නිතර බහුලව පාවිච්චි කරන්නේ ඒක ඉංග්‍රීසි වචනේමයි බයිනොකියුලර් කියලා. සමහර විට ඒ නිසා මේ දුවල පුතාලා සිංහල වචනෙන් දන්නෙත් නැතුව ඇති. බයිනොකියුලර් තමයි අපි ප්‍රිස්ම දෙනිතිය කියලා කියන්නේ. ඒක S2කින්ම බලන නිසා තමයි දෙනිතිය කියන වචනේ එන්නේ. ඉතින් මෙන්න මේ වගේ උපකරණ පෙළක් තමයි අපි මේ රූපරාමු පෙළෙන් දැක්කේ. මොකද අපේ අද පාඩමට අපි ප්‍රකාශ උපකරණ. දැන් ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකය. මේ අපි දැන් පෙන්නපු ඔබ දැකපු මේ සියලුම උපකරණ ක්‍රියාත්මක වෙන්නේ ආලෝක කිරණ හැසිරවීමෙන්.
ඉතින් ආලෝක කිරණ හැසිරවීමෙන් භාවිතා කරන උපකරණ නිසා අපි මේකට ප්‍රකාශ උපකරණ කියලා කියනවා. ඉතින් ඒ පිළිබඳව තමයි ඔබගේ පාඩමේ ඔබට විභාගය සඳහා හදාරන්නට නියමිතව තිබෙන්නේ. හොඳයි. දැන් අපිට ප්‍රකාශ උපකරණ පිළිබඳව හොඳ මූලික දැනුමක් ලැබුණා. දැන් මේ එකින් එක පිළිබඳව අපි සවිස්තරාත්මකව හදාරන්නට සූදානම්. ඒ ගැන දැන් කියලා දෙන්න සූදානම් ඉන්න චාන්දිනී ගුරුතුමියත් අපි මුලින්ම දැනගන්න සූදානම් වෙන්නේ අත්කාචය පිළිබඳව. ඔව්. ප්‍රකාශ උපකරණ අතරින් අත්කාචය තමයි ඊටාම සරලම උපකරණය. අපි දැන් බලමු මේ අත්කාචයේ තියෙන කොටස් හඳුනා ගන්න. ඇත්තටම මේකේ අඩංගු වන්නේ තනි උත්තල කාචයක්. මේකට විශාලක කාචය කියලාත් අපිට කියන්න පුළුවන්. එතකොට මේ කාචයේ වටේට ආරක්ෂාව සඳහා තියෙන ආවරණයක්. ඒ වගේම මේ උපකරණය පරිහරණය කිරීම පහසු වීම සඳහා මේ අල්ලා ගැනීමට මිටක් තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ සරල අන්වීක්ෂය එහෙම නැත්නම් අත්කාචයේ කොටස් පිළිබඳව. දැන් අපිට මෙවැනි උත්තල හැඩෙති පාරදෘශ්‍ය වෙනත් ද්‍රව්‍යද අත්කාච සඳහා යොදා ගන්න පුළුවන්. ප්‍රායෝගිකව එදිනදා ජීවිතයේ භාවිතා වෙන උත්තල හැඩෙති පාරදෘශ්‍ය ද්‍රව්‍යත් අත්කාච වෙනුවට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් උදාහරණයක් දැන් අපි දැනගන්න ඕනේ. අපේ විභාගය සඳහා ඒවා වැදගත් වෙන නිසා සහ ප්‍රායෝගිකව මේ කරුණු මතක තබා ගන්නට ඒ උදව් වෙන නිසා වසන්ත ගුරුතුමිය සූදානම් අපිට ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සඳහන් කරන්න. දැන් ඔබට චාන්දිනී ගුරු මහත්මිය පැවසුවා උත්තල හැඩති පාරදෘශ්‍ය ඕනම වස්තුවක් මේ ආකාරයට උත්තල කාචයක ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයකින් යොදා ගන්න පුළුවන් කියලා. හොඳයි අපි බලමු එහෙමනම් දැන් මම ගෙනල්ලා තියෙනවා තරමක් උත්තල හැඩයක් තියෙන බෝතලයකට පාරදෘශ්‍ය බෝතලයකට වතුර පුරවලා. දැන් ඒ ඇතුළත තියෙන මාධ්‍යත් වතුරත් පාරදෘශ්‍ය ද්‍රව්‍යයක්. දැන් අපි බලමු මෙන්න මේ කොළයේ තියෙනවා ඔබට පේනවා ඉංග්‍රීසි අකුරු 3. මේ ඉංග්‍රීසි අකුරු 3 සාමාන්‍යයෙන් පෙනෙන මට්ටම තමයි මේ ඔබ දකින්නේ. දැන් අපි මේක බලමු මේ බෝතලය හරහා බලනකොට පේන්නේ කොහොමද කියලා. දැන් ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට තිබ්බහම මේක පෙනෙන මේ බෝතලය තුලින් පේන හැටි. මේ අකුරු විශාල වෙලා බෝතලය ඇතුලෙන් ඔබට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් පාරදෘශ්‍ය වස්තුවක් තුලින්. එතකොට ඒ වගේම අපිට දැන් ඔබට පුළුවන් මේක රූප රාමයෙන්ුත් බලා ගන්නට කොහොමද මේ විදිහේ අවස්ථාවක් නරඹන ආකාරය පාරදෘශ්‍ය බෝතලයකට පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් පුරවලා අපි ජලය පුරවලා ගත්තා. යම් පෘෂ්ඨයක් මත ඕනනම් කුඩා වස්තුවක් තියලා ඒ බෝතලය හරහා අපිට නැරඹීමෙන් ඒ වස්තුවේ ඊට වඩා විශාල රූපයක් අපිට බලා ගන්නට පුළුවනි. දැන් ඒ වගේම ඔබට පුළුවනි අපි තවත් රූමරාපුවකින් ඔබට පෙන්වන්නම් එවැනි තවත් අවස්ථාවක්. කුඩා වීදුරු කදාවක් මතට ජල බිඳුවක් තියලා ඒ ජල බිඳුව හරහා වුණත් ඔබට බලන්නට පුළුවනි. මේක ඔබට පුළුවනි ගෙදරදී හෝ පාසලේදී වුණත් කරලා බලන්න. කුඩා ජල බිඳුවක් වීදුරු තහඩුව මතට තියෙනවා. එතකොට ඔබ දන්නවා උත්තල හැඩයට ඒකේ උඩ පෘෂ්ඨය පවතින්නේ. ඊට යටින් මේ වීදුරුවේ තියෙන යම් කිසි පුංචි අකුරක් වැනි වස්තුවක් තියලා ඔබට නරඹන්නට පුළුවනි. එතකොටත් ඔබට පුළුවන් විශාල රූපයක් බලා ගන්න. ඉතින් මේ වගේ අවස්ථා අපි ඔබට තව පුළුවන් නිර්මාණය කරගන්න. සමහරලාට ඔය විදුලි බල්බ තියෙනවා රවුම් උත්තල හැඩයේ පිච්චිච්ච බල්බ් එකක ඇතුළ අරන් දාලා ඒකට වතුර පුරවලා වතුර නොයන්න කට ළඟ මොනවා හරි මිටක් සවි කරලා එතන කට සිදුර වහලා ඒ හරහා වුණත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි පුංචි උපකරණ පරිසරයෙන් හදා ගන්න පුළුවනි. එතකොට මේ සියල්ලකකින් ඔබට පැහැදිලි වෙන්නේ පාරදෘශ්‍ය උත්තල වස්තුවකින් කුඩා දෙයක් විශාල කරලා අපිට බලා ගන්නට පුළුවන්. ඒ ක්‍රියාදාමය තමයි අත්කාචයට යොදාගෙන තියෙන්නේ. හොඳයි. දැන් අත්කාචයකින් අපිට කුඩා දෙයක් විශාල කරලා බලන්න පුළුවන් කියලා දැන් අපි ඉගෙන ගත්තනේ. නමුත් ඕනෑම කුඩා දෙයක් ඕනෑ ප්‍රමාණයකම කුඩා දෙයක් අපිට ඒ ආකාරයට බලන්න පුළුවන්ද කියලා මම දැනගන්න කැමතියි චාන්දිනී ගුරුතුමියගෙන්. ඔව්. ඕනෑම කුඩා වස්තුවක් අපිට අත්කාචයකින් විශාල කරලා බලන්න බෑ. ඒ මොකද අත්කාචයට විශාලනය කිරීමේ සීමාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි බලමු මේ මුද්දරයේ තියෙන කුඩා අකුරු දිහා. දැන් අපිට මේක පියවියසින් ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න අපහසුයි. අපි අත්කාචය යොදාගත්තොත්
ඊට වඩා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඔබට පේනවා ඇති ඒ රූප රාමු වලින්. සාමාන්‍යයෙන් එතකොට මෙවැනි අත්කාචයක් යොදලා අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් මීට අමතරව මලක කොටස් වැනි දේවල්. ඊළඟට කෘමියෙකුගේ පාද වැනි දේවල් අත්කාචයකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි දන්නවා අපේ පරිසරයේ ඊටත් වඩා ශුද්ධ දේවල් තියෙනවා. කුඩා දේවල්. එවැනි දෙයක් නිරීක්ෂණය කරන්න නම් අපිට තනි උත්තල කාචයක් මදි වෙනවා. එහෙනම් අපිට ඒ සඳහා උත්තල කාච දෙකක් භාවිතා කරන්න වෙනවා. දැනට උත්තල කාච දෙකක් භාවිතා කරලා හදපු ප්‍රකාශ උපකරණ වර්තමානයේ තියෙනවා. හොඳයි. දැන් කාච පිළිබඳව අධ්‍යයනය කරන විට අපි විවිධ කාච වර්ග පිළිබඳව අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා. උත්තල කාචය තමයි දැන් අපි පැහැදිලි කළ ක්‍රියාකාරකම් වලදී දුටුවේ. නමුත් මේ සඳහා අවතල කාචයක් යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවද කියලා මම දැනගන්න කැමති වසන්ත ගුරුතුමියගෙන්. ඔව්. ඇත්තටම ඒක ඕනම දරුවෙකුට උනත් ඇති වෙන්න පුළුවන් ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි මේ උත්තර කාචම ගන්න අපිට අවතල කාච වලින් බැරිද කියලා. දැන් ඔබ මේ වන විට පන්තියේදී ඉගෙනගෙන තියෙනවා මේ කාචවල කිරණ සටහන. ඔබ පොඩ්ඩක් මතක් කළොත් ඔබට මතක ඇති අවතල කාචයක වස්තුව කාචයට ඉදිරියෙන් කොතන තිබ්බත්, ඒ කියන්නේ කාචයට ළඟින් තිබ්බත්, කාචයට ඈතින් තිබ්බත් හැම වෙලෙම අපිට ලැබෙන්නේ වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක්. ඉතින් ඒ නිසා අපිට විශාල කර ගැනීම, යමක් විශාල කරලා බලා ගැනීම සඳහා උත්තර කාචයක් මිස අවතල කාචයක් යොදන්නට බෑ. ඒක අපිට වඩා තහවුරු වෙන්න ඕනේ විද්‍යාත්මකව. අපි මෙහෙම කටින් කිව්වට බෑ. ඒ නිසා අපි කිරණ සටහනක් ඇසුරින් මේක දැන් පොඩ්ඩක් නරඹමු. දැන් බලමු අපි කොහොමද කිරණ සටහනකින් බලන්නේ කියලා. දැන් ඔබට පේනවා අවතල කාචයක්, එහි නාභි දුරවල් ලකුණු කරලා තියෙනවා. වස්තුවක් තියලා තියෙනවා අවතල කාචයට තරමක් දුරින්. අවතල කාචේ ඉඳලා එක පැත්තකින්. දැන් අපි බලමු. ඔබ දන්නවා වස්තුව මුදුනෙන් අපි කිරණ සටහන අඳින්නේ. ප්‍රතිබිම්බයක් ලබා ගැනීම සඳහා හැම වෙලෙම කිරණ දෙකක් ඕනේ. දැන් කාචයේ පී නැත්තම් ද්‍රවය හරහා යන කිරණ, ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වර්තනය නොවි ඉදිරියටම යනවා. ඊළඟට ප්‍රධාන අක්ෂයට සමාන්තරව කාචයේ ඉඳන් එන කිරණය අවතල කාචයක නම් නාභියේ සිට එනවා වගේ අපසරණය වෙලා යනවා. දැන් ඔබ දුටුවා එක නාභියේ ඉඳලා එනවා වගේ, F හරහා එනවා වගේ අපසරණය වුණා. දැන් මේ වර්තන කිරණ දෙක හමු වෙන්නේ නැහෙනේ. තවත් ඒක අපසරණය වෙවි යනවා. ඒ නිසා අපි ආපස්සට දික් කරපුවාම, දැන් බලන්න ආපස්සට දික් කරපුවාම මේකේ ලැබෙනවා මුණ ගැහෙන තැන. අන්න එතන තමයි ඔබට ප්‍රතිබිම්බය හැදෙන්නේ. දැන් ඔබට පැහැදිලි ප්‍රතිබිම්බයේ ලක්ෂණ. ප්‍රතිබිම්බයේ උඩුකුරුයි, අතාත්විකයි, කුඩා, එහෙම නැත්නම් ඌනිතයි. මේක අතාත්විකයි කියලා දැනගන්න මේ දරුවන්ට මම කියන්නම්. හැබැයි වර්තන කිරණ වලින් මුණ ගැහෙන්නේ නැතුව අපි මනක්කල්පිතව පස්සට දික් කරපු රේඛාවකින් නම් ප්‍රතිබිම්බය හැදෙන්නේ. අනිවාර්යයෙන් මේ ප්‍රතිබිම්බය අතාත්විකයි. ඉතින් ඊතුරු ලක්ෂණ ඔබට පේනවානේ, උඩුකුරු බවත් කුඩා බවත් ඔබට පේනවා. ඒ නිසා දැන් ඔබට පේනවා අවතල කාචයක කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඔය ආකාරයට ඔබට පුළුවනි එන්න කාචයෙන් ඈතට වස්තුව ගෙනihin ඔය ක්‍රමයටම ඇඳලා බලන්න කොතන වස්තුව තිබ්බත් කාචයේ P හා F අතර කුඩා ප්‍රතිබිම්බයක් තමයි හැම වෙලෙම ලැබෙන්නේ. ඒ නිසා අපිට විශාලට කරලා බලන්න අවතල කාචය යොදා ගන්න බෑ. එහෙමනම් අපි බලමු උත්තල කාචයෙන් මේක විශාල වුණේ කොහොමද? දැන් අපි ඒ කිරණ සටහනට නරඹලා ඉමු. උත්තල කාචයක P හා F අතරම වස්තුව තියන්න ඕනේ. උත්තල කාචයකින් ලබා ගන්න පුළුවන් විශාල ප්‍රතිබිම්බයක්. හැබැයි මේ ලැබෙන විශාල ප්‍රතිබිම්බ හැම එකක්ම අතාත්වික නැ තාත්විකයි. තාත්වික වුණොත් අපිට ඒක බලන්න තිරයක් උඩට ගන්න වෙනවා. ඒ නිසා අපිට අතාත්වික ඒ වගේම විශාල ප්‍රතිබිම්බයක් ලබා ගන්න නම් P හා F අතරම වස්තුව තියන්න ඕනේ. දැන් බලමු අපි කිරණ සටහන. වස්තුව මුදුනේ ඉඳලා සමාන්තරව යන කිරණය උත්තල කාචයක නිසා විරුද්ධ පැත්තේ නාභිය හරහා යනවා. දැන් මේ මූලධර්ම ඔබ දන්නවා. ඊළඟට වස්තුව මුදුනේ ඉඳලාම එන ඊළඟ කිරණය කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ P හරහා යනකොට වර්තනය නොවි දිගටම යනවා. දැන් මේ කිරණ දෙක මේ පැත්තේදී තරමක් අපසරණය වෙනවා, එකතු වෙන්නේ නැහැ. දැන් අපි ආපස්සට දික් කරනවා මේ වර්තන කිරණ. එතකොට අපිට ඇහැට පේන්නේ ඔන්න ඔය ආකාරයට පිටිපස්සේ ඉඳලා යම් ලක්ෂයක ඉඳලා එනවා වගේ. අපසරණය වෙලා එනවා වගේ. ඒ නිසා ඒ එකතු වෙන ලක්ෂය අපිට දැන් ප්‍රතිබිම්බය ලැබෙනවා. දැන් ඔබට පේනවා මේ ලැබෙන ප්‍රතිබිම්බය වස්තුවට වඩා විශාලයි. ඒ වගේම උඩුකුරුයි. ඒ වගේම අර පස්සට නිර්මාණය කරපු රේඛාවලින් ලැබෙන නිසා අතාත්විකයි.
ඉතින් මේ ප්‍රතිබිම්බ ලක්ෂණ වලට අනුව අපිට විශාල ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන්. විශාල වූ පමණින් කාචය ඇතුලෙන් බලන්න බෑ. තිරයක් මතට ගන්න වෙනවා තාත්වික වුණොත්. එහෙමනම් එය අතාත්වික වෙන්නත් ඕනේ අපිට කාචය ඇතුලෙන් බලන්න. ඒ නිසා උත්තල කාචයේ P හා F අතරම තමයි වස්තුව තියන්න ඕනේ අත් කාචයකින් බලනකොට. හොඳයි. දැන් තනි උත්තල කාචයක් භාවිතා කරන සරල අන්වීක්ෂයකින් අපිට යම් කුඩා වස්තුවක් යම් තරමකට විශාලනය කරලා බලන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. හැබැයි උත්තල කාච දෙකක් භාවිතා කළොත් මීට වඩා අපිට ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. අපි ඒ ගැන දැන් පැහැදිලි කරන්න සූදානම් චාන්දනී ගුරුතුමියගෙන්. ඔව්. ඊටාම කුඩා වස්තුන් නිරීක්ෂණය කිරීමට අර කලින් වසන්ත ගුරුතුමිය කිව්වා වගේ, ඒ කියන්නේ ශුද්‍ර ජීවීන්, ශාක සෛල, සත්ව සෛල වගේ දේවල් නිරීක්ෂණය කිරීමට අපිට මෙම අන්වීක්ෂය යොදා ගන්න පුළුවන්. මේකට අපි කියනවා සංයුක්ත අන්වීක්ෂය කියලා. මේකේ සංයුක්ත අන්වීක්ෂයක් ගත්තොත් මේකේ තියෙනවා කාච දෙකක්. හැමතිස්සෙම ඇස ආසන්නයේ තියෙන කාචයට අපි හඳුන්වනවා උපනිත කාචය කියලා. වස්තුව ආසන්නයේ තියෙන කාචය අපි වස්තුව තියෙන මේ වේදිකාව උඩ වස්තුව ආසන්නයේ තියෙන මෙම කාච අපි හඳුන්වනවා අවනිත කාච කියලා. අවනිත කාච ඔබට පෙනෙනවා ඇති. අවනිත කාච කීපයක්ම මේකේ තියෙනවා. මේ අවනිත භ්‍රමණකයට සම්බන්ධ කරලා කාච තුනක් තියෙනවා. ඒන් කුඩාම කාචය අපි හඳුන්වනවා අවබලය කියලා. දෙවෙනියට තියෙන එක මධ්‍ය බලය, විශාල මේක අපි හඳුන්වනවා අධි බලය කියලා. ඊට අමතරව මේකේ තියෙනවා තල දර්පණයක්. මේ තල දර්පණය මගින් කෙරෙන්නේ නිදර්ශකය හරහා හොඳ ආලෝකයක් ලැබෙන්න සලස්වන එකයි. අපි මේ අන්වීක්ෂයේ තියෙන කාච පිළිබඳව තව විස්තර දැනගත්තොත් මේකේ තියෙන මේ උපනිත කාචයේ නාභිය දුර විශාල අගයක් වෙන්න ඕන. අවනිත කාචයේ නාභිය දුර කුඩා අගයක් වෙන්න ඕන. ඒ විදිහටයි මේ අන්වීක්ෂය සකස් කරලා තියෙන්නේ. ඒකම අපි මේ දැන් අත් කාචයට වඩා මේකේ වෙනසක් තියෙන්නේ. අත් කාචයේ විශාලන බලය අපිට ගණනය කරන්න බෑ. නමුත් සංයුක්ත අන්වීක්ෂයේ විශාලන බලය අපිට ගණනය කරන්න පුළුවන්. ඒ සඳහා සූත්‍රයක් තියෙනවා. දැන් ඔබට පෙනෙනවා ඇති මම උපනිත ගලවලා පෙන්නන්නම්. මේ උපනිතේ තියෙනවා විශාලන බලයක්. මේකෙත් පේනවා ඇති ඔබට වැඩි කිරීම 10 කියලා. එතකොට උපනිතේ විශාලන බලයයි අවනිතේ විශාලන බලයයි වැඩි කිරීමෙන් පුළුවන් අපිට මේ තුලින් බලන වස්තුව කී ගුණයක් විශාල වෙනවද කියලා දැනගන්න. ඔබට රූප රාමුවකුත් විශාලන බලය සොයා ගන්න රූප රාමුවකුත් තිරේ දිස්සෙනවා. ඒ විදිහට සංයුක්ත අන්වීක්ෂයේ විශාලන බලය ගණනය කරන්න පුළුවන්. ඒකම මම ඔබට මතක් කරලා දෙන්නම්. පොඩි පන්තියකදීත් ඉගෙනගෙනත් ඇති මේ සම්බන්ධව සංයුක්ත අන්වීක්ෂය පරිහරණය කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු පිළිබඳව. අපි දන්නවා මේක අපිට එහා මෙහා ගෙනියන්න ඕන වෙනවා. ඒ අවස්ථාවේදී අපි හැම විටම පාදය අපේ අත්ල මත තියාගන්න වෙනවා. බාහුවෙන් මෙයා අල්ල ගන්න වෙනවා. ඒතකොට එහා මෙහා ගෙන යාමේදී අපි ওই පිළිවෙලට තමයි අන්වීක්ෂය පරිහරණය කරන්නේ. ඒ එක්කම අපි දිගු කාලයක් අන්වීක්ෂය භාවිතා නොකරන අවස්ථාවලදී මම කලින් සඳහන් කළ උපනිත කාචය සහ අවනිත කාචය විද්‍යාගාරයේ තියෙන ඩෙසිකේටර් කියලා විජලකාරක දාපු උපකරණ ඒවැ මේ කාච ගලවලා අරන් තියන්න ඕන. ඒකෙන් අපිට මේවා පුස් බැඳීම වළක්ව ගන්න පුළුවන්. දැන් ඔබට රූප රාමුවක් දිස්සේවි සංයුක්ත අන්වීක්ෂයක සියලුම කොටස් නම් කරන ලද රූප රාමුවක්. හොඳයි. දැන් සංයුක්ත අන්වීක්ෂයක නම් කළ රූප සටහනක් ඔබ දුටුවා. දැන් මේ සංයුක්ත අන්වීක්ෂ නිර්මාණය කළ විද්‍යාඥයා පිළිබඳව දැනගන්න ඔබ කැමැත්තෙන් නැති. ඔහු පිළිබඳවත් ඒ වගේම මෙහිදී සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳවත් දැන් අපි පැහැදිලි කරගන්න සූදානම් වසන්තා ගුරුතුමියගෙන්. ඔව්. අපි ඉස්සෙල්ලා මුලින්ම බැලුවොත් මේ සංයුක්ත අන්වීක්ෂය මුලින්ම ලෝකෙට නිර්මාණය කළ පුද්ගලයා හැටියට ගෞරවය හිමි වෙන්නේ ඇන්ටනි වෑන් ලෙවන් හුක් කියන විද්‍යාඥයා. දැන් ඔබට ඒ රූප රාමුවකින් පෙනෙන්නේ මේ විද්‍යාඥයා. ඉතින් ඇත්තටම මේ විද්‍යාඥයා මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීම නිසා තමයි අද වන විට අපිට හුඟක් රෝග විනිශ්චය සඳහා එතකොට නොයෙකුත් අපිට ඇපිය වියහැට පේන්නේ නැති ශුද්ධ ජීවීන් හඳුනා ගන්න
එතකොට රුධිර පරීක්ෂාවන් සඳහා මේ හැම දෙයකටම අපිට උදව් වෙන උපකරණයක් තමයි මේ සංයුක්ත අන්වීක්ෂය. නිසා මේ පුද්ගලයාට මම හිතන්නේ අපි කාගෙත් ගෞරවය හිමි වෙන්නට ඕනේ. හොඳයි. දැන් ඊළඟට යශෝමි මගෙන් ඇහුවා මේ දැන් මේ සංයුක්ත අන්වීක්ෂයේ මේ විදිහට කාච දෙකකින් විශාලණය වෙලා දෙවරක් විශාලණය වෙලා අපිට වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කොහොමද කියන එක විද්‍යාත්මකව පැහැදිලි කරගන්න ආකාරය. ඉතින් මේ සඳහා අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා කිරණ සටහනක් අඳින්න. කිරණ සටහන තුලින් තමයි අපිට මේක පැහැදිලි කරගන්නට වෙන්නේ. හොඳයි අපි එහෙමනම් බලමු ඉස්සෙල්ලම මේ කිරණ සටහනේ. දැන් ඉස්සෙල්ලා ඔබ ඔය තියෙන தত্ত্বය දැනගන්න ඕනේ මේ ටික ඔය ඔබට තිරයේ දැන් පෙනෙන ටික මුලදිම හරියට ඇඳගන්න බැරි නම් ඔබට විභාගෙදි මේ කිරණ සටහන අඳින්න බෑ. එහෙමනම් මේ කොටස ඇඳගන්න ඕනේ කරුණු ටික මම ඔබට පැහැදිලි කරන්නම්. අපිට දැන් ඉස්සෙල්ලා ගුරුතුමිය පැහැදිලි කළා ඔබට උපනිත අවනිත කියලා කාච දෙකක් උත්තල කාච දෙකක් තියෙනවා කියලා ඉස්සෙල්ලා අපි මේ දෙක ඇඳ ගන්න ඕනේ ප්‍රධාන අක්ෂය මත. හැබැයි අඳිනකොට අපි ඊටාම සැලකිලිට ගන්න ඕනේ උපනිතේ නාභිදුර විශාලයි. අවනිතේ නාභිදුර ඊට වඩා කුඩා. ඊළඟට මේ කාච දෙක අතර පරතරය ඒ නාභිදුරවල් දෙකේ එකතුවට වැඩිය තව චුට්ටක් වැඩි වෙන්න ඕනේ. ඒකත් අපි සැලකිලිට ගන්න ඕනේ. තුන්වෙනි කරුණ තමයි ඔය අවනිතේ උපනිත තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ නාභියට එහායින් ඒ කියන්නේ F සහ 2F අතර වස්තුව පිහිටන්න ඕනේ. දැන් ඔබට දැක බලා ගන්න පුළුවන් තිරයේ මේ වස්තුව පිහිටන ආකාරය. F සහ 2F අතර ඒ කියන්නේ අවනිත කාචේ පැත්තකින් අපිට ලැබෙනවා ওই විදිහට අපි අඳ ගන්න ඕනේ වස්තුව. දැන් ඉතින් අපිට තියෙන්නේ ඔය ටික ඔබට අඳ ගන්නට පුළුවනි නම් අපිට තියෙන්නේ ඊළඟට සාමාන්‍ය ඔබ කිරණ සටහන අඳින්න ඉගෙනගත්තු ආකාරයට මේක අඳින එකයි. දැන් මේ තියෙන්නේ ඔබ ඉගෙනගත්තු කිරණ සටහන් ආදේශ වෙන අවස්ථාවක්. ඒතර ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණය විරුද්ධ පැත්තේ අවනිතේ නාභිය හරහා යනවා. ඒ වගේම වස්තුව මුදුනේ ඉඳලා එන P හරහා යන කිරණය වර්ධනය නොවි දිගටම ගිහිල්ලා අර කලින් කියපු කිරණය සමග මුණ ගැහෙනවා. ඒ නිසා අපිට එතන ප්‍රතිබිම්බයක් ලැබෙනවා. I1 කියන ප්‍රතිබිම්බය අපිට එතෙන්ට ලැබෙනවා. අර අපි ඇඳපු වස්තුවේ ප්‍රතිබිම්බය. ඒක යටිකුරු ප්‍රතිබිම්බයක්. හැබැයි ඒක තාත්විකයි. හැබැයි කිරණ වලින් එකතු වෙච්ච නිසා. දැන් ඒ වස්තුව නැත්නම් ඒ ප්‍රතිබිම්බය උපනිත කාචයට වස්තුව හැටියට නැවත ක්‍රියා කරලා අපි එතන ඉඳන් අඳිමු කිරණ සටහන ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගියා. ඒක විරුද්ධ පැත්තේ නාභිය හරහා ගියා. දැන් ඊළඟට ප්‍රධාන අක්ෂය වස්තුවේ ඉඳලා P හරහා යන කිරණය වර්ධනය නොවි දිගටම යනවා. ඔබට පේනවා ඒවා පැත්තදී එකතු වෙන්නේ නැහැ. එහෙනම් අපි ආපස්සට දික් කරනවා. ආපස්සට දික් කරාම ඒවා නැවත එකතු වෙනවා පිටිපස්සේදී. එතකොට එතන තමයි එකතු වෙන තැන තමයි ඔන්න ඔය ආකාරයට ඔබට ඊළඟ ප්‍රතිබිම්බය ලැබෙන්නේ. අවසාන ප්‍රතිබිම්බය I2. දැන් I2 කියන ප්‍රතිබිම්බය ඔබට පේනවා අතාත්විකයි. ඒක මොකද දික් කරපු රේඛා වලින් එකතු වුනේ. දැන් අපිට අර උපනිතේ විරුද්ධ පැත්තේ ඉඳන් අපි ඇහැ තියලා බලපුවහම අර පාපස්සට දික් කරපු කිරණ ඔස්සේ ඔය I2 කියන ප්‍රතිබිම්බය තමයි සංයුක්ත අන්වීක්ෂය අපිට අවසානයේ පෙනෙන්නේ. හැබැයි දැන් මෙතනදී මේ වස්තුවේ ප්‍රතිබිම්බ ලක්ෂණ මොනවද කියලා අහුවොත් ඔබට පේනවා මුල් වස්තුවත් එක්ක ගත්තාම අවනිතේ වස්තුවත් එක්ක ගත්තාම ඒකනේ මුල් වස්තුව. අවනිතේ පේන මුල් වස්තුවත් එක්ක ගත්තාම ප්‍රතිබිම්බය යටිකුරුයි, විශාලයි, ඒ වගේම අතාත්විකයි. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික කිරණ රූප සටහනෙන් විස්තර කරන්න පුළුවන්. ඒ වගේම මේ කිරණ සටහන මේ ආකාරයට අඳින්නට ඔබ ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට ඊටම පැහැදිලි වෙනවා කාච දෙකෙන්ම දෙවරක් විශාලන වෙලා කොහොමද මේ සංයුක්ත අන්වීක්ෂයෙන් අපිට කාච ඇතුලෙන් අපි බලනකොට ඒක ඇතුලෙන් විශාල ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් කාච ඇතුලෙන් පෙනෙන්නේ නැහැ අතාත්වික නෙමෙයි නම්. මොකද තාත්වික නම් තිරයකට ගන්නම වෙනවා. ඉතින් ඒකත් අපි හොඳට මතක තියාගන්නට ඕනේ දෙයක්. හොඳයි ප්‍රකාශ උපකරණ පිළිබඳව දැන් අපි ඉගෙන ගන්න විට අත්කාචය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම සංයුක්ත අන්වීක්ෂය පිළිබඳවත් දැන් සවිස්තරාත්මකව ඉගෙනගෙන තිබෙන්නේ. අපි ඊළඟට සූදානම් පැහැදිලි කර ගන්නට දුරේක්ෂය පිළිබඳව. ඈත තිබෙන වස්තුන් අපිට විශාල කළ දැක ගන්නට දුරේක්ෂය බොහොමත්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි ඒ ගැන වැඩි පැහැදිලි කර ගැනීමක් දැන් ලබා ගනිමු චාන්දිනී ගුරුතුමියගෙන්. ඔව් අපි මෙතෙක් වෙලා කතා කළේ කුඩා වස්තුවක් විශාල කරලා බලා ගන්න අන්දම. දැන් අපි මේ වෙලේ ඉඳන් කතා කරනවා ඈතින් පිහිටි වස්තුවක් කොහොමද විශාල කරලා බලාගන්නේ කියලා. මේ සඳහා අපි භාවිතා කරනවා දුරේක්ෂ. දුරේක්ෂත් ප්‍රධාන වර්ග කීපයක් තියෙනවා. නක්ෂත්‍ර දුරේක්ෂ තියෙනවා. නක්ෂත්‍ර දුරේක්ෂ වලත් වර්තක දුරේක්ෂක කියලා වර්ගයක් තියෙනවා. පරාවර්තක දුරේක්ෂ කියලා වර්ගයක් තියෙනවා. ඔබට දැන් රූප රාමු වලින් දිස්වේවි වර්තක දුරේක්ෂයක්.
හා පරාවර්තක දුරීක්ෂයක්. ඒ එක්කම අපි හැමෝම දන්නවා මුලින්ම ආකාශ වස්තු නිරීක්ෂණය කරලා දුරීක්ෂයකින් ලොවට හඳුන්වලා දුන්න ගැලීලියෝ ගැලීලි කියන විද්‍යාඥයා පිළිබඳව. එතකොට මුලින්ම ආකාශ වස්තු දෙස දුරීක්ෂයකින් නිරීක්ෂණය කළේ ගැලීලියෝ ගැලීලි කියන විද්‍යාඥයා. අපිට කොහොම වුණත් 11 වසරේදී මේ ප්‍රකාශ උපකරණ කියන පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන්නේ වර්තක දුරීක්ෂ ගැන විතරයි. එතකොට මම වර්තක දුරීක්ෂය ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. මෙතන මැදිරියට අපි ගෙනත් තියෙනවා ඊටාම සරල මට්ටමේ වර්තක දුරීක්ෂයක්. මේකෙත් අනිකුත් ප්‍රකාශ උපකරණවල වගේම කාච දෙකක් භාවිතා වෙනවා. ඒකෙත් අර විදිහටමයි නම් කරන්නේ. දැන් ඇස ආසන්නයේ තියෙන අපි වස්තුවක් නිරීක්ෂණය කරනකොට ඇස ආසන්නයේ තියෙන කාචයේ උපනිත හැටියටත් වස්තුව දෙසට යොමු වෙච්ච කාචය අවනිත හැටියටත් නම් කරනවා. හැබැයි මේකේ සංයුක්ත අන්වීක්ෂයට වඩා පොඩි වෙනසක් තියෙනවා. අවනිත කාචයේ නාභිය දුර විශාලයි. උපනිත කාචයේ නාභිය දුර කුඩායි. නමුත් දැන් මේ වෙනකොට දුරේක්ෂත් හදලා තියෙනවා මීට වඩා දියුණු මට්ටමේ දුරේක්ෂ මේ වෙනකොට නිපදවලා තියෙනවා. හොඳයි. දැන් අපි මේ සියලුම ප්‍රකාශ උපකරණ පිළිබඳව කිරණ සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කර ගැනීම කළා. ඒ අනුව දුරේක්ෂ සම්බන්ධයෙන්ුත් අපිට කිරණ සටහන් ආධාරයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. වසන්ත ගුරුතුමිය ඒ සඳහා සූදානම්. දැන් දුරේක්ෂයකින් කිරණ සටහනක් අඳිනකොටත් අපි අර දුරේක්ෂය ඇතුලේ තියෙන ව්‍යුහයේ විශේෂයෙන් සැලකිලිමත් යුතු කරුණු මතක තියාගන්න ඕනේ. මොකද ඒ අනුව මුල් සැකිල්ල ඇඳගෙන ඉන්න ඕනේ. අපි දැන් බලමු එහෙමනම් කොහොමද මුල් සැකිල්ල මුල් අවස්ථාව ඇඳගන්නේ කියලා. ඉස්සෙල්ලම ප්‍රධාන අක්ෂයක් ඇඳලා මේ ප්‍රධාන අක්ෂය මත උපනිත අවනිත කාච දෙක ලකුණු වෙලා තියෙන්න ඕනේ. දැන් ඔබට තිරේ පෙනේවි මේ සටහන. එතකොට දැන් උපනිත අවනිත ලකුණු කරනකොට අපිට තියෙනවා ප්‍රශ්නයක් මේ දෙකම උත්තල කාච. හැබැයි උපනිතේ නාභිදුර අවනිතේ නාභිදුරට වඩා අඩුයි දුරේක්ෂයේ. අවනිතේ නාභිදුර තමයි වැඩි. ඉතින් මේක මතක තියාගෙන ඒ අනුව ඒක අඳින්න ඕනේ. ඒක පළවෙනි කරුණ. දෙවෙනි කරුණ මේ උපනිත සහ අවනිත උත්තල කාච දෙක අඳිනකොට මේ කාච දෙක අතර පරතරය අපි ලකුණු කරගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා නම් ගත්ත ඔබට මතක ඇති අපි සංයුක්ත අන්වීක්ෂය අඳිනකොට ගත්තේ නාභිදුරවල් දෙකේ කාචේ නාභිදුරවල් දෙකේ එකතුවට වඩා තව චුට්ටක් වැඩිපුර මැද්දෙන් ඉතුරු කළා. හැබැයි මේකේ හිම නෙමෙයි අඳින්නේ. මේකේ අඳින්නේ මේක හදලා තියෙන්නෙම උපනිතේ අවනිතේ නාභිදුරවල් දෙකේ එකතුවට සමාන පරතරයක් තමයි කාච දෙක අතර පිහිටන්නේ. ඉතින් එහෙමනම් ඔබට අඳිනකොට ඔබට දැන් පේනවා රූප සටහනේ මේ කාච දෙක අතර නාභිදුරවල් දෙකේ එකතුව එනකොට නාභි දෙකම එන්නේ එකම ලක්ෂයට. එකම ලක්ෂය මත නාභි දෙකම එන්නේ මැද. මොකද දෙකේම නාභිදුරවල් දෙක එකතුවට සමාන නිසා මේ කාච දෙක අතර පරතරය. හොඳයි දැන් එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ වස්තුව තියෙන්නේ කොහෙද? දැන් ඔබ දන්නවනේ අපි දුරේක්ෂ වලින් බලන්නේ ඈත තියෙන වස්තුනේ. එතකොට වස්තුවට ආසන්න කාචය අවනිතනේ. එහෙමනම් අවනිතේ හුඟක් ඈත තියෙන අනන්තයේ තියෙන වස්තුවක් තමයි අපි බලන්නේ. දැන් ඔබ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා වස්තුවක් අනන්තයේ තියෙනකොට කොහොමද කිරණ සටහන අඳින්නේ? අපිට වස්තුව නෑනේ. අනන්තය කියන්නේ නිශ්චිතව කිව නොහැක කියන එක. අපි දැන් වැලි මිටක් ගත්ත වැලි කැට ටිකක් අරගෙන අනන්තයි අප්‍රමාණයි කිව්වොත් එතන අනන්තයි කියන්නේ නිශ්චිතව කියන්න බෑ. එhmenan වස්තුව අනන්තය කියන්නේ ඒ දුර නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. එහෙමනම් අපිට වස්තුව අඳින්නත් බෑ. හැබැයි අපි දන්නවා කොහේ හරි අවිනිශ්චිත තැනක වස්තුව තියෙනවා. දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා මූලධර්මයක්. ඊටාම දුර ඉඳලා එන කිරණ කාචයට ලං වෙනකොට පතන කිරණ එන්නේ එකිනෙකට සමාන්තරව වස්තුවේ ඉඳලා. දැන් සූර්යාගේ උනත් කිරණ අපිට පෘථුවියට ළඟා වෙනකොට ඒ තනි ලක්ෂයකින් ආවට ඒව ළඟට එනකොට සමාන්තර වෙන්නේ. ඉතින් ඒ මූලධර්මය පාවිච්චි කරන්න ඕනේ මෙතන අඳිනකොට. දැන් බලන්න කිරණ සටහනේ ඔබට පෙනේ අවනිතේ ඈත ඉඳලා එකිනෙකට සමාන්තරව කිරණ දෙක ගන්න ඕනේ දන්න ලක්ෂ දෙක හරහා. අපි F හරහා ගන්න කිරණය ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගියා. P හරහා ගන්න කිරණය වර්ධනය නොවි දිගටම ගියා. හැබැයි P හරහා ගන්න ඕනේ කලින් ගත්ත පතන කිරණයට සමාන්තරව. දැන් ඔබ දකිනවා මේ දෙක හමු වුණා.
හමු වෙන ලක්ෂයේ පළවෙනි ප්‍රතිබිම්බය හැදෙනවා. ඒ හැදෙන්නේ අවනිතේ ප්‍රතිබිම්බය. දැන් අර සංයුක්ත අන්වීක්ෂය වගේම අවනිතේ ප්‍රතිබිම්බය උපනිතට වස්තුව වෙනවා. දැන් යනවා නැවත එතනින් සමාන්තරව යන කිරණය උපනිතේ නාභිය හරහා යනවා. ඊළඟට එතන උපනිතේ P හරහා යන කිරණය වර්ධනය නොවි දිගටම යනවා. දැන් ඒ කියන්නේ උපනිතේ F මත හැදුනේ F මත තමයි තිබුණේ වස්තුව. ඒ කියන්නේ නාභිය මත. දැන් එහෙමනම් මේ කිරණ දෙක දෙපැත්තටම දික් කළත් හමු වෙන්නේ කොයි පැත්තකින්වත්. ඒ නිසා මේක සමාන්තරවමයි දෙපැත්තටම තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේක ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියලා. දැන් ඔබට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ ප්‍රතිබිම්බයක් අනන්තයේ හැදෙනවා කියලා කියන්නේ අවිනිශ්චිත තැනක හැදෙනවා කියන එකයි. දැන් හුඟක් වෙලාවට අපි අනන්තයේ හැදෙන ප්‍රතිබිම්බ අඳින්නේනේ. ඒතර ළමයි හිතනවා ප්‍රතිබිම්බයක් අනන්තයේ හැදෙනවා කියන්නේ ප්‍රතිබිම්බයක් නැහැයි කියලා. ප්‍රතිබිම්බය අනන්තය කියන්නේ ප්‍රතිබිම්බයක් නැහැ කියලා නෑ. අනන්තය කියන්නේ හැදෙනවා ප්‍රතිබිම්බයක් ස්ථිරව කියන්න බෑ. මොකද හේතුව ඔය ඔබට පේන ඔය කිරණ ඔය විදිහට සමාන්තරව ගියාට එක්තරා දුරකට යනකොට ඔබ දන්නවා වාතයේ ඝනත්වයේ එකිනෙකට වෙනස් තැන් හමු වෙනවා. ඒ වෙනස් තැනක් හම්බ වෙච්ච ගමන් එක ඝනත්වයේ වැඩි තැන ගහන මාධ්‍ය අඩු තැන විරල මාධ්‍ය වෙච්ච ගමන් කිරණය වර්ධනය වෙනවා. ඒතර සමාන්තර කිරණය වර්ධනයට ලක් වෙච්ච ගමන් නැවත මුණ ගැහෙනවා. ඒ නිසා ඒක කොහෙදි හරි හමු වෙනවා. අපිට කියන්න බැරි මේ ඝනත්වයේ වෙනස් වෙන තැන කොතනද කියන එකයි. ඒ නිසා අපිට ප්‍රතිබිම්බයක් අපි මේකේ අඳින්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේකේ අනන්තයේ ප්‍රතිබිම්බයක් හමු වෙනවා. ඒ නිසා අපිට උපනිතේ විරුද්ධ පැත්තේ ඇහැ තියලා බලපුවාම අපිට පේනවා ඈත ප්‍රතිබිම්බයක් හැදෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා. අපිට දුරේක්ෂයේ හැදෙන ප්‍රතිබිම්බය අර සංයුක්ත අන්වීක්ෂයේ වගේම යටිකුරු ප්‍රතිබිම්බයක්. විශාලව පෙනුනට ඒක යටිකුරුයි. ඉතින් ඒක පුංචි ප්‍රශ්නයක්. අපිට යටිකුරු ප්‍රතිබිම්බ තමයි පේන්නේ. අපිට සංයුක්ත අන්වීක්ෂයේදී නම් අපි කදාවක් තියෙනවානේ. දැන් ඉස්සලා චාන්දරි ගුරු මහත්මිය ඔබට පෙන්නුව වස්තුව තියෙන තැන අන්වීක්ෂයේ වේදිකාව මත. අපි දැන් ගුරුවරු වශයෙන් සිසුන්ට ආදර්ශනයක් කරනකොට අපි මේකේ යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන බව දන්න හින්දා අපි කදාව යටිකුරු කරනවා. වස්තුව යටිකුරු කරනවා. එතකොට ඒ කියන්නේ හරි පැත්තට පේනවා. හැබැයි දුරේක්ෂයකින් බලනකොට එහෙම බෑ. අපිට කොහොමත් යටිකුරු ප්‍රතිබිම්බයක් පේන්නේ. ඉතින් මේ නිසා ඔබ දැන් හොඳට දැක්කා කොහොමද දුරේක්ෂයේ කිරණ සටහන අඳින්නේ කියලා. හොඳයි. දැන් ප්‍රකාශ උපකරණ භාවිතයට ගන්න විට ඒවැය තිබෙන වාසි වගේම ඒවැය තිබෙන අවාසිත් අපි දැන කියා ගත්තා. ඒ අනුව යම් යම් උපකරණ යම් යම් අවස්ථාවලදී වෙන වෙන ආකාරයට අපි භාවිතා කරනවා. දැන් ඔබ දැක ඇතිනේ අහසේ ඉහළ අහසේ පියාඹන කුරුල්ලන් ඕන් සමීපව දැක ගන්න ඕන් හඳුනා ගන්නට. අපි භාවිතා කරන්න ඕන කුමන ප්‍රකාශ උපකරණයේද? එය දුරේක්ෂයේද එහෙම නැත්නම් ප්‍රිස්ම දෙනිතියද? ඒ ගැන දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පිළිතුරු ලබා ගන්න සූදානම් චාන්දනී ගුරුතුමියගෙන්. ඔව්. ඒ සඳහා ඈත අහසේ තියෙන දෙයක් එහෙම නැත්නම් දැන් ඈත අහසේ පියාඹන කුරුල්ලෙක් වගේ දෙයක් නිරීක්ෂණය කරන්න නම් අපිට වඩාත්ම සුදුසු වන්නේ ප්‍රිස්ම දෙනිතිය කියන උපකරණයයි. ඇත්තටම මේ ප්‍රිස්ම දෙනිතියත් වර්තක දුරේක්ෂ දෙකක්ම තමයි මේකෙත් භාවිතා වෙන්නේ. ඒ කියන්නේ උපනෙතටත් උත්තල කාචයක් අවනෙතටත් උත්තල කාචයක්. නමුත් මේකේ ඊට වඩා වෙනසක් කරලා තියෙනවා. දුරේක්ෂය වර්තක දුරේක්ෂයට වඩා වෙනසක් තියෙනවා. මේ උපනෙත සහ අවනෙත අතරට ඍජු කෝණී ප්‍රිස්ම දෙකක් භාවිතා කරලා තියෙනවා. මේ නිසා අපිට වාසි කීපයක් සැලසෙනවා. දැන් අපි කලින් කතා කළා වර්තක දුරේක්ෂයෙන් අපිට ලැබෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. නමුත් මේ අර ඍජු කෝණී ප්‍රිස්ම දෙක නිසා මේ මගින් අපිට උඩුකුරු ප්‍රතිබිම්බ ලබා දෙනවා. ඒ නිසා පොළව මත පිහිටන වස්තුවක් නිරීක්ෂණය කිරීමේදීත් ඔය කුරුල්ලෙක් එහෙම නැත්නම් ගහක මුදුන කන්දක් ඒ වගේ නිරීක්ෂණය කරනකොට අපිට වඩාත්ම සුදුසු වන්නේ ප්‍රිස්ම දෙනිතියයි. දැන් ආකාශ වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී අපිට ගැටලුවක් නැහැ. ඒක සමමිතික වස්තුවක් නිසා උඩු යටිකුරු වී පෙනීම අපිට ඒ තරම් ගැටලුවක් නැහැ. නමුත් පොළව මත පිහිටන වස්තු නිරීක්ෂණය කරනකොට උඩු යටිකුරු වී පෙනීම ඒක අපිට ගැටලුවක් වෙනවා. ඒ නිසා පොළව මත පිහිටන වස්තු නිරීක්ෂණය කිරීමට හොඳම උපකරණය තමයි ප්‍රිස්ම දෙනිතිය. හොඳයි. දැන් මේ පැහැදිලි කිරීම අතරතුරදී අපිට නිරන්තරයෙන් ඇහුණු පද දෙකක් තිබෙනවා. එකක් අතාත්වික ප්‍රතිබිම්බ, ඒ වගේම තාත්වික ප්‍රතිබිම්බ. මේ දෙකෙහි තිබෙන වෙනස පිළිබඳව අපි හරියටම දැනගෙන ඉන්නට ඕන. ඒ නිසා අපි ඒ ගැන දැනගන්න සූදානම් වසන්තා ගුරුතුමියගෙන්. ඔව්. දැන් පළවෙනිම දේ තමයි
අපි කිරණ සටහනකින් මේක හොයාගන්නේ අතාත්විකද තාත්විකද කියලා. කැඩි රේඛා, ඒ කියන්නේ අපි මනක්කල්පිතව දික් කරපු රේඛා වලින් එකතු වෙලා හම්බ වෙනවා නම් ඒ ප්‍රතිබිම්බය අතාත්විකයි. එහෙම නැත්නම් හැබෑ තාත්වික කිරණ වලින් එකතු වෙනවා නම් ඒක තාත්වික ප්‍රතිබිම්බයක්. මම හිතන්නේ අපිට මේක විභාගයකදී ලියන්න සුදුසු විදියට වගුගත කරලම පෙන්නුවොත් අපිට හොඳයි. ඔබට තිරේ මේ වගේ පිළිතුරක් විදියට අපි පෙන්නන්නම්. අතාත්වික තාත්වික ප්‍රතිබිම්බයක ලක්ෂණ වර්ග දෙක බලන්න. සැබෑ පරාවර්තන හෝ වර්තන කිරණ, මොකද දර්පණයක නම් ඉන්නේ පරාවර්තන, කාචවල නම් වර්තන. ඒක සැබෑ පරාවර්තන හෝ වර්තන කිරණ වලින් හැදෙනවා තාත්වික ප්‍රතිබිම්බ. ඒක අතාත්වික ප්‍රතිබිම්බ මනක්කල්පිත දික් කරන ලද කිරණ වලින්. එබැවින් තිරයක් මතට ප්‍රතිබිම්බය ලබා ගන්න පුළුවන් තාත්වික ප්‍රතිබිම්බ. හැබැයි කිරණ වලින් එකතු වෙන්නේ. ඒ හින්දා තිරයක් මතට ගන්න පුළුවන් තාත්වික කිරණ ප්‍රතිබිම්බ. අතාත්වික ඒවා තිරයක් මතට ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි, අපි තාත්වික ප්‍රතිබිම්බයක් නම් උපකරණය තුලින් බලපුවම අපිට පේන්නේ නැහැ. තිරයකට අරන් ඕනේනේ බලන්න. හැබැයි අතාත්වික ප්‍රතිබිම්බයක් නම් අපිට උපකරණය තුලින් බලපුවම පේනවා. දැන් ඔබ දර්පණයෙන් බලන්නේ උදේට මූණ, ඒක අතාත්විකයි. අපි මයික්‍රොස්කෝප් එකකින් බලපුවම අතාත්විකයි. අත්කාචයෙන් බලනවානේ අතාත්විකයි. නමුත් ඔබ සිනමා ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටයක් නරඹනකොට කාච තුලින් ප්‍රක්ෂේපණ කරපු දර්ශනයක් ඔබ නරඹන්නේ. හැබැයි ඒක නරඹන්නේ තිරයක් මත. අන්න ඒක තාත්වික ප්‍රතිබිම්බයක්. ඉතින් මේ වගේ ඔබ දැන් හඳුන ගන්න පුළුවන් තාත්වික අතාත්වික ප්‍රතිබිම්බ වල ලක්ෂණ දන්නකොට මේක වෙන් කරගන්නේ කොහොමද කියන එක වගුවක. ඉතින් මේවා ඔබට අනිවාර්යයෙන්ම විභාගයේදී වගුගත කරලා ලියන ක්‍රමය ඒ හැම දෙයක්ම දැනගන්න ඕන නිසා අපි ඔබට රූපරාමයෙන් පෙන්වුවේ පිළිතුරක් වශයෙන් ඇහුවොත් ලියන්නේ කොයි විදිහටද කියලා. හොඳයි. අද දවසේදී අපි කතා කළේ ප්‍රකාශ උපකරණ පිළිබඳව. ඔබට දැනගන්න ලැබුණා ප්‍රකාශ උපකරණ වර්ග කිහිපයක් පිළිබඳව. ඉතින් මේදී අවසාන වශයෙන් මම දැනගන්න කැමති කෙටියෙන් වසන්තා ගුරුතුමියගෙන් දැන් අපි රූප සටහන් කිහිපයක්ම කිරණ සටහන් කිහිපයක්ම ආදර්ශනය කොට පෙන්වුවා. නමුත් විභාගයේදී අපි මතක තබාගෙන යා යුතු විශේෂ කරුණු කිහිපයක් තිබෙනවා. මෙවැනි රූප සටහන් ඉදිරිපත් කිරීමේදී පිළිතුරක් සඳහා අපි ඒ ගැන යම් සඳහන් කිරීමක් කරමු. මම පොදුවේ කියන්නම්, ඔබ දර්පණ වලින් ඇඳත් කාච වලින් ඇඳත් කිරණ සටහනක් නම් මෙන්න මේ කරුණු ටික හොඳින් සිහිය තබා ගන්නට ඕනේ. අංක 1 සියලුම සටහන් පැන්සලෙන් පමණයි ඔබට අඳින්න පුළුවන් විභාගෙදී. පෑනෙන් අඳින්නට බෑ. ඊටාම හොඳින් උල් කරපු සිහින් තුඩක් තියෙන පැන්සලෙන් අඳින්න ඕනේ. දෙවෙනි එක හැම කිරණයකටම ගමන් කරන දිශාව ඊ හිසකින් දක්වන්න ඕනේ. අපිට හුඟක් හම වෙනවා දරුවන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට ඊටාම නිවැරදිව කිරණ සටහන ඇඳලා තිනවා ඊ හිස නැහැ. කොහෙන් ආවද කොයි පැත්තට ගියාද කියලා හොයාගන්න බෑ. එතකොට ගුරුවරයාට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ කිරණ සටහන ඕනනම් නොබලා ඉන්න. මොකද ගුරුවරයාට හිතාගන්න බෑ කොහොමද ඇඳේ කියලා. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ ඊ හිස දාන්න. ඊළඟ එක තමයි සියලුම නම් කළ යුතු තැන්. දැන් නාභිය, එතකොට උපනෙත කෝකද, අවනෙත කෝකද, වස්තුව නම් ඔබට කෙටියෙන් ඕ අකුර දාන්න පුළුවන් ඔබ්ජෙක්ට් කියන අදහස ඇතුව. එතකොට ප්‍රතිබිම්බය කොයි එකද? ප්‍රතිබිම්බය නම් අයි අකුර දාන්න පුළුවන් ඉමේජ් කියන අදහස ඇතුව ඒ සම්මත අක්ෂර ඔබ යොදන්නට ඕනේ. ඉතින් මේ සියලු දේ යොදලා පැහැදිලිවම ප්‍රතිකිරණ සටහනක් ඇඳම ඔබ ඇහුවොත්, විශේෂයෙන්ම ඇහුවොත් ප්‍රතිබිම්බ ලක්ෂණත් ඒ ප්‍රධාන ලක්ෂණ තුන කෙටියෙන් ලියන්න ඕනේ. විශාලද කුඩාද? කුඩා කියන එකට අපිට ඌනිත කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. තාත්විකද අතාත්විකද? එහෙම නැත්නම් යටි කුරුද උඩු කුරුද? සමහර වෙලාවට විශාලත් නැහැ කුඩාත් නැහැ වස්තුව සමානවත් වෙනවා. එතකොට අපි වස්තුවට සමානයි කියලාත් ලියන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු ටික ඔබ හොඳින් පිළිපදින්නට ඕනේ. මේ සියලුම දේ කරන්න කිරණ සටහන් අඳින මූල ධර්ම ටික හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ මේ දරුවා. හොඳයි. අද දවසේදී මේ කරුණු පිළිබඳව අප දැනුවත් කළාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ විද්‍යා ආචාර්යනී වසන්තා මානෙල් ගුරුතුමියටත්, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යා ආචාර්යනී චාන්දනී පෙරේරා ගුරුතුමියටත් අද දවසේදී සම්බන්ධලා මේ කරුණු ගැනීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා තවත් විද්‍යා පාඩමකින් අලුත් මාතෘකාවක් ඔස්සේ කරුණු ගෙනෙන්න. එතෙක් ඔබට ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.